නෑ. පුතාගේ හිත තමයි කිව්වේ මේ කෝට්ට මේ විදියට හදලා ගන්න කියලා. නූල කිව්වද නූලක් ගන්න නූල අරන් මාව බඳින්න කියලා නූල කිව්වද? නෑ. එහෙනම් පුතේ මේ කෝට්ටට නූල බඳින්න කියලා කිව්වේ කවුද? ඔයාගේ හිත. දැන් කෝට්ට ගැනත් ඔයාගේ හිත දන්නවා නූල ගැනත් ඔයා. මොකද්ද ඔය තියෙන්නේ? කොක්ක. මේ කොක්ක කිව්වද මෙන්න මේ විදියට හදපන් එතකොට මාළුවෙක් අහු වෙනවා කියලා. නෑ. එහෙනම් මේ විදිහට හැදුවොත් මාළුවෙක් අහු වෙනවා කියලා කවුද කියන්නේ? හිත කියන්නේ පුතේ. ඔයා කියනව නෙවෙයි. ඔයාගේ ඇතුලේ තියෙන හිත කියනවා මේ අග්ගිස්සට මේ කොක්ක මේ විදියට හැදුවොත් මාළුවා අහු වෙයි කියලා. ඔයාගේ හිත කියන්නේ. ඊට පස්සේ දැන් මේක නිකම්ම දැම්මොත් මාළුවා අහු වෙනවද නෑ? මේ කොක්කට මොකක් හරි එකක් දාන්න ඕන නේද? මොකද්ද දාන්නේ? ඇම. ඒකට මොනවද මේ තැන් වල ඉන්නේ මොනවද දාන්නේ? පණුව. එහෙනම් මේ අග්ගිස්සේ මේ තැන් වල ඉන්න පණුව කියනවා උඩට ඇවිල්ලා මාවල්ලලා මේ කොක්කේ ගහන්න කියලා පණුව කියනවා. නෑ නේද? කවුද එහෙනම් ඒ පණුව අල්ලලා මේ කොක්කේ ගහන්න කියලා කියන්නේ කවුද? ඔයාගේ හිත. දැන් කෝට්ට තියෙන්නේ ඔයාගේ හිතේ, නූල තියෙන්නේ ඔයාගේ හිතේ, කොක්ක හදන විදිහ කියලා දුන්නේ ඔයාගේ හිත. මෙතන මාළුවෙක් මේ කියන්නේ පණුවෙක් අල්ලලා කොක්කේ ගහන්න කියලා කියන්නේ කවුද? හිත තමයි කියන්නේ. දැන් ඊට පස්සේ හිත කියනවා දැන් මාළු අල්ලමු කියලා. හා දැන් ලෝක දාලා අල්ලනවා. අල්ලනකොට පුතාට පොල් කොම්බයක් අහු වෙනවා. මොකක්ද අහු වෙන්නේ? පොල් කොම්බයක් හම් වෙනවා. පුතා පොල් කොම්බේ දාගන්නවද මල්ලට? ඇයි දාගන්න නැත්තේ? පුතාගේ හිතේ ඉන්න මාළු පොල් කොම්බේ වගේ නෙවෙයි. හිතේ ඉන්න මාළුවෙක් අහු වෙනකන් මාළු අල්ලනවා. හිතේ ඉන්න මාළු ඒ වගේ. දැන් ළමෙක් අපි කියමුකෝ චිත්‍රයක් අඳිනවා කියලා මාළුවෙක්. ළමෙක් අඳින්නේ ඇත්තටම ඉන්න මාළුවේද එයාගේ හිතේ ඉන්න මාළුවේද? අපිට බලලා අඳින්නත් පුළුවන්. නමුත් ළමයෙක්ට පේන්න දෙයක් නැත්නම් ළමයි අඳින්නේ හිතේ ඉන්න මාළු. ඒ වගේ පුතේ ඔයා අල්ලනවා නම් අල්ලන්නේ ඇත්තටම ඉන්න මාළුන්ට වඩා හිතේ ඉන්න මාළු. අන්නේ හිතේ ඉන්න මාළු අහු වෙනකන් ඔයා තව මාළු අල්ලනවා. මෙන්න මේ කතාව දන්නවා පුතේ එක්කෙනෙක්. දන්නවද ඒ කවුද කියලා? දැන් මේ කෝට්ට මේ සත්තු මරන්න මේ කෝට්ට ගන්න කිව්වෙත් හිත. මේ නූල බඳින්න කිව්වෙත් හිත. කොක්ක මේ විදියට හදන්න කිව්වෙත් ඔයාගේ හිත. පණුවෙක් අල්ලලා උකට ගහන්න කිව්වෙත් ඔයාගේ හිත. ඊට පස්සේ මාළු බෙන්න මේ වගේ අන්නේ වගේ ඉන්න මාළුවෙක් අල්ලන්න කිව්වෙත් ඔයාගේ හිත. දැන් හැම කාරණාවක්ම පුතේ සම්පූර්ණ වෙලා ඔයා ඒ හිත තියපු දේ කරලා අර අහිංසක සත්තු ඔයා මැරුවා. මරපු බව පුතේ කවුරුවක්වත් දන්නේ නැතු වුණාට එක්කෙනෙක් දන්නවා. දන්නවද ඒ කවුද කියලා? ඔයාගේ හිත. ඔයාගේ හිත. ආන්ගේ හිත මොකද කරන්නේ පුතේ? ඔයා මැරුණාට පස්සේ කොයි තැනද උපද්දවන්න ඕනේ කියලා දන්නවා. ආයේ කවුරුවක්වත් පින්පව් කියන්න ඕනේ නැහැ පුතේ. අපි මැරෙනකොට කවුරුවක්වත් පින්පව් කියන්න ඕනේ නැහැ. අපි කරපුවා කවුද දන්නේ? අපේ හිත දන්නවා. එයා දන්නවා හරියට මම හිතනවා මම මේ ලෝකයෙන් බලනවා කියලා නෑ. මේ හිත තමයි පුතේ මේ ඇසහරා බලන්නේ. එයා දන්නවා මේ ඇස් දෙකින් මෙයා මොනවද බැලුවේ? මොනවද මේ කන් දෙකෙන් අහලා තියෙන්නේ කියලා බලනකොට එයාට පේනවා සත්තු මරපුවා මේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. එහෙනම් මේ මනසේ තියෙන සත්තු මරපුවා වෙන්න පුළුවන් පුතේ. පව් කරපුවා වෙන්න පුළුවන්. ඒක මේ හිත දන්නවා. ඒ දන්න දේට අනුව එයා මොකද කරන්නේ? අපෙන් අවසරයක් ඇතුව නෙවෙයි පුතේ. අපෙන් අහලා නෙවෙයි. කොහේ හරි තැනක නැවත උපද්ද වෙනවා. සතර අපායේ ගිහිල්ලා සමහරට මේ වැවේම වෙන්න පුළුවන් පුතේ. ඔයා කැමතිද තවත් කෙනෙකුගේ ගොදුරක් වෙලා උපදින්න? මේ වැවේම මාළුවෙක් වෙලා ඔයා යම්සේ ඉපදුනොත් එහෙම දිය කාවයියෝ කී දෙනෙකුගෙන් බේරෙන්නද? කොක්කු කී දෙනෙකුගෙන් බේරෙන්නද? ලොකු සත්තු කී දෙනෙකුගෙන් බේරෙන්නද? ඔරු බෝට්ටු කී එකකින් බේරෙන්නද? කබර ගොයි කී දෙනෙකුගෙන් බේරෙන්නද? ජීවිතේ කොච්චරනම් දුකක් විඳිනවද මේ මාළු තමන්ගේ ජීවිතේ බේර ගන්න. පැහැදිලි නේද? ඒ නිසා කවදාවත් සත්තු මරන්න එපා. සත්තු ඉන්නේ මරන්නේ මේ හිතේ ඉන්න අය. මිනිස්සු මොනවා හරි මස් කෑල්ලක් හරි කන්න ආසයි නම් ආසයි කියන්නේ කුකුල් මස් කන්න ආසයි හරි මොනවා හරි දෙයක් කන්න ආසයි කියන්නේ මේ හිතේ තියෙන දේවල් තමයි මේ කියන්නේ. පැහැදිලි නේද? පව් පුරව ගන්න එපා. කන්න බොන්න එපා කියන එක මම මේ කියන්නේ. පව් පුරව ගන්න එපා. ඒක දන්න කෙනෙක් ඉන්නවා කවුද? මේ හිත. එහෙනම් ආයෙ පව් කරනවද? නෑ. එහෙනම් මේ ධර්මයේ තේරුණාද පුතාට? ඔව් අපේ හොඳයි. නිවන් යන්න